බුදුදහමෙන් සුපෝසිත වෙච්ච කාව්‍ය නිර්මාණයන් ඉදිරිපත් කරනවා නම් ඉදිරිපත් කළේ අපේ කුඩිලගම කවිය. ඕකේ පද්‍ය නිර්මාණයක් තියෙනවා ගංගාවේ සංගීතය කියලා මම හිතන්නේ ඉස්කෝලේ ළමයින්ට ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්නන්න තියෙන පාඩමක් හැටියට. ඒ පාඩමේ තියෙනවා මේ බුදුදහමට ඇලුම් කරපු ආකාරය. නැත්තම් බුදුදහමෙන් පෝෂණය වෙච්ච හැම වෙලාවෙම ඔහුගේ නිර්මාණ ඇතුළට මේ බෞද්ධ දර්ශනය ඉදිරිපත් කරන්න ඔහු සමත් වෙච්ච අවස්ථා කීපයක් තියෙනවා. ඒක සමහර වෙලාවල් වලට අපිට ਵਿਚාර කරනකොට සහ ඒ කවි නිර්මාණ කරනකොට මේ බුදුදහම පිළිබඳ යම් අදහසක් නැත්තම් ඒක තේරුම් ගැනීමේ අපහසුතාවයක් තියෙනවා. එකක් තමයි අපි රන්තරු පිරිවරාගත් සඳ මණ්ඩලයට මහවන බැඳක මැදගිරි කුලක සිට මේ කවියේ අපි නොදකින විශාල දර්ශනයක් මේක ඇතුළට ඔහු කිඳා බස්සනවා. මේක තියෙන්නේ මේ මරණය කියන එක අපි කොතනක සැඟවිලා හිටියත් අපිට මරණයෙන් මිදෙන්න බෑ. ඒක තමයි ඔහු කියන්නේ. ඒක බුදුදහමේ තියෙන්නේ න අන්තලිකේන සමුද්ද මජ්ජේන පබ්බතානා විවරම් පවිස්ස. අන්න ඒ ගාථාවේ තියෙන අර්ථය සංකලනය කරලා ඔහු මේ අනිත්‍යතා දර්ශනය නැත්තම් මරණය කියන එක ඔහු මේ කාව්‍ය නිර්මාණයක් මගින් ඉදිරිපත් කරනවා. ඊටාම ලස්සනයි. සුන්දර නිර්මාණයක් එක. ඒ නිසා මේ කාව්‍යයන් ඇගීමට ලක් කිරීමේදී ළමයින්ට කියලා දෙනකොට මේ වගේ සංකල්පත් මේක ඇතුළට යොදාගත්තොත් මම හිතනවා මේ කවි නිර්මාණ පිළිබඳ දරුවන් තුළ පවතින උනන්දුව ඇති වේවි. ඇත්ත නේද මේ බුදුන් වහන්සේගේ දේශනා ඇතුළත් වෙලා තියෙන මේ කවි නිර්මාණ ඇතුළේ ඒවා අපේ ජීවිතේට කොච්චර වටිනවද? මරණය කියන එක අපි කවුරුත් වැළඳගත යුතු දෙයක් කවදා හෝ දවසක. ඒ නිසා ඔහු මේ කාව්‍ය නිර්මාණ තුළ ඉදිරිපත් කරන්න උත්සාහ දරන අපූර්ව හැකියාව අපි අගය කරන්නටත් ඕනේ. ඒ වගේම ඔහුගේ නිර්මාණ ශක්තිය අපි අගය කරන්න ඕනේ. මේක කියලා දෙන්න ඕන ළමයින්ට. ළමයින්ගේ කාව්‍ය නිර්මාණ හැකියාව උද්දීපනය වන්නේ මේ වගේ හැඟීම් දනවන කාව්‍ය නිර්මාණ සමාජයට දායාද කිරීමෙන් ළමයින්ට කියලා දීමෙන් තමයි මම හිතනවා එච්.එම්. කුඩිලගම කවියා බලාපොරොත්තු වෙච්ච ලෝකය නිර්මාණය කරන්න පුළුවන් ගුරු පරපුරක් අපි නිර්මාණය කරමු.